ඊළඟට මොකක්ද? විශ්වාසා පරමා ඥාති. විශ්වාසවන්ත ලෙස ජීවත් වෙන්න. සත්‍යවාදී වචන කතා කරන්න. නේ මං හැමතිස්සෙම නිතරම බණ කියනකොට කියන කතාවක් තමයි අද දවස ගෙවපු විදිහ කොලේක ලියලා තියෙන නිදියන්න. ඔයත් කරන්නේ නැහැ නේ. මං දන්නවා කරන්නේ නැහැ. හැබැයි මං නම් කරනවා. මගේ අඳ ගාව තියෙනවා සයිට් කබෝඩ් එකක්. ඕකේ තියෙන ලොකු දින පොතක්. ඒ පොතේ මම ලියනවා. උදේ නැගිට්ටා මේ ටික කළා මෙහෙම කවුරු හරි එක දබර වුණා නම් දබර වෙච්ච එකක් ලියනවා. ඔව් ඒ කියන්නේ අහවලාට මම බැන්නා කියලා. ඒ කියන්නේ ස්ටාෆ් එකක් ඉන්නවනේ 22ක් ඉන්න ළමයි ඉන්නවා මාත් එක්ක වැඩට ඉන්න. ඉතින් මේ 22ටම දොස් කිව්වොත් එහෙම ලියනවා. අද හංසනට බැන්න හංසකට බැන්න මේ වරද මතක් කළා මෙහෙම දොස් කිව්වා කියලා නේ. එතකොට මං හදිස්සියෙවත් මැරුණොත් ඊළඟට එන කෙනා දන්නවා මේ ප්‍රශ්න ටිකක් තිබිලා මේක निराකරණය කරන්න ඕන කියලා. හැබැයි වරදක් ලියන්න බැරි වෙන විදිහට වරදක් කරන්න හිතෙන්නේ නැහැ. මං වරදක් කළොත් ලියන්න බැරි එකක් මටම හිත ලැජ්ජ වෙනවනේ. ආන් එහෙම ජීවත් වෙන්න. කොහොමද? විශ්වාසවන්ත ලෙස ජීවත් වෙන්න. මහත්යට නෝන අවංක වෙන්න. නෝනට මහත්ය අවංක වෙන්න. දරුවන්ට දෙමාපියෝ අවංක වෙන්න. දෙමාපියෝ දරුවන්ට අවංක වෙන්න. දායකයෝ හාමුදුරුවන්ට අවංක වෙන්න. හාමුදුරුවෝ දායකයන්ට අවංක වෙන්න. පාලකයෝ පාලිතයන්ට අවංක වෙන්න. පාලිතයන් පාලකයන්ට අවංක වෙන්න. හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නේ. හැම තිස්සෙම තමන් හිතන්න මම වංක දෙයක් කළොත් මට ඒක කර්ම විපාක එනවාමයි. ආයක සක්කරයක පුතා වයි මටවත් නතර කරන්න බෑ. විශ්වාසා පරමා ඥාති. මගේ බඩවැල කඩන් ආපු නෙමෙයි මගේ ඥාතිවරු. කවුද? විශ්වාසවන්ත අය. එහෙනම් දීග ආවේ විශ්වාසයෙන් නේ. අඳුනන්නේ නැති මහත්යෙක් එක්ක දන්නේ නැති කෙනෙක් එක්ක ආවට පස්සේ තමයි දැනගත්තේ මුගේ පුල්ලි තියනවා කියලා. එහෙනම් එක්කගෙන ආපු කෙනාගේ පුල්ලි තියනවා කියලා දැනගත්තේ ආවට පස්සේ නේ මහත්ය. කසාද බඳලා ආවහමනේ දැනගත්තේ හත්ති ලව්වයි කියලා. ඒ වුණාට ආවනම් විශ්වාසයෙන් ජීවත් වෙන්න ඕන. නේ? මරණකම් විශ්වාසෙ බිඳ ගන්න නැතුව ජීවත් වෙන්න ඕන. නේද? විවාහය කියන වචනේ පළවෙනි මකුර තියෙන වියන්න විශ්වාසය. විශ්වාසය කැඩුනට පස්සේ හදන්න බෑ. ඥාතිවරු වෙන් වුණාට පස්සේ එකතු කරන්න බෑ. පුළුවන් එකතු කරන්න. ඔයත් පුංචිට බැනලා අවුරුද්දක් විතර ගියාට පස්සේ අනේ පුංචි සමාවෙන්න කියලා කියන්නකො. ආයෙමත් පුංචි දවසක් කියන මොකද? උඹ මට විශ්වාස කරන්න බෑ. උඹ මට කරපු දේ මට මතකයි කියනෝනේ. මිනිස්සුන්ගේ හිත බිඳුනාට පස්සේ හදන්න බෑ. තේරුණාද? බිඳුණු කල කවදාකවත් එකතු කරන්න බෑ. බිඳුණු වීදුරු කවදාකවත් එකතු කරන්න බෑ. බිඳුණු වලං කවදාකවත් එකතු කරන්න බෑ. ඔය වගේ බිඳුණු හිත් කවදාකවත් එකතු කරන්න බෑ. ඒ නිසා විශ්වාසා පරමා ඥාති. කවදාකවත් විශ්වාසය නැති කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපානේ. කිව්ව දේ කරන දේ කියන කෙනෙක් වෙන්න. මේ දවස්වල සමාජ ජාලවල වෛරල් වුණා අර චාමර රණවක මහත්තයාගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඒ මනුස්සයා හරි අව්‍යාජව කතා කරනවානේ. මම හරියම ඉන්ට්‍රෙස්ට් වුණා මනුස්සයාගේ කතා. කියන්නේ යා මොනවා කරලා හිටියද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් හරි ඕපන් කැරක්ටර් එකක්. එයා තාත්තා ගැන කියපු සින්දු වෙලාවේදී මගේ තාත්ති නෑනේ. මං අපේ ළමයාත් එක්ක කිව්ව මල්ලි ඔය පැත්තේ දවසක් බණක් හම්බුනොත් ඔය මහත්තයා ගිහලා බලලෙමු කියලා. අර මගේ ලෝකේ රජ්ජුරුව ඔබයි තාත්තේ කියලා කියන එක කියන්නේ යා. ඒතකොට මට හිතුණා බලන්න එයාට තාත්තා දැනෙච්ච විදිහනේ අපටත් ඔහොම තමයි තාත්තා දැනලා තියෙන්නේ. විශ්වාසවන්ත කෙනෙක් වෙන්න. එනවා කිව්වනම් යන්න. දෙනවා කිව්වනම් දෙන්න. ආවා කිව්වනම් රැකගන්න. ආය කවදාකවත් මිනිහා කරේ තියාගත්ත මිනිස්සු මිනිහ බිමින් තියන්නේ සොහොනේ. ඒ වගේ විශ්වාසයෙන් තැනකට බැඳුණා නම් මියදෙන තුරු විශ්වාසය රකින්න. විශ්වාසා පරමා ඥාති. නිබ්බාණං පරමං සුඛං. ඒක ගැන කියන්න වෙලාව නැහැනේ. හරියටම පැය ඉවරයි. ඒක දවසක ටීවී එකේ කියන්නම් අහන්න. හැමදෙනාටම මං කලේ දේශනාව ලෞකිකත්වයේ පිණිස පමණක් නෙමේ ලෝකෝත්තරම ගන්න තියෙනවා. තේරුණාද? ඔය දේශනාව නිවැරදිව කරන ශ්‍රාවකයාට ලෝකෝත්තර මාර්ගය හරි නිදහසේ ගමන් කරන්න පුළුවන්. ඔබට මේ උතුම් ධර්ම දේශනාව සතුටින් ජීවත් වෙන්න, විශ්වාසයෙන් ජීවත් වෙන්න,
නිවැරදි ධනයක් උපය ගන්නම බුද්ධ දේශනාව උපකාරයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.